මේ තව දෙයක් කියන්න තිනවා මේ ඔයාලගේ දැන් මං මීට අමතර දෙයක් කියන මේ අවුරු දේලල් කරන කටන්න හරි ම කියන විසිහයලල් කරන කටන්නනවා මේ සෙමින කවසන් කියන්නේ අනිකට යන්න පුළුව අනිකට මේටික ස්කිප් කරන්න පුළුවන් මට ඔබල බැක් කරන්න පුලුවන් හැබැයි මේ විසිහයලල් කරන කටන්න විසිහයල් කරන කටන ම කියන්නේ ඔයාලගේ මේ ඔයාලගේ දැන් තීරණ මම මේක අමතර දෙයක් විදිර කියන්නේ ඔයාලගේ මේ MCQ ස්පීඩ් කතාන්දර කියන්න ඔයාලා පුළුවන්න්න ට්‍රයි කරන්න MCQ ස්පීඩ් එක මේ 50 තියෙනනේ MCQ 50 තියෙන MCQ 50න් ඔයා try කරන්න පළවෙනි 20 වගේ වෙන්න මේ MCQ 50 ගත්තොත් මේකේ 20 තියෙනවා 20 ඒවා දෙකක් තියෙනවා අයි අන්තිම 10 තියෙනවා මේ පළවෙනි 20 ඔයා try කරන්න විනාඩි 25ක් වගේ ඇතුළත ඉවර ගන්න try කරන්න පළවෙනි MCQ 25 පළවෙනි MCQ 20 විනාඩි 25ක් වගේ ඇතුළත ඉවර ගන්න try කරන්න ඊට පස්සේ ඊළඟ MCQ 20 පලව එකන්න විශ්වන තිරට විනඩි විසිපක්ක ඇතුළ ඉවර කරදාන්න විශ්ෂ ඉදං ඊට පසේ විසි එකේ ඉදං හතලනකන් තියෙන ටික 40 වෙනකන් තියෙන ටික මේ විනාඩි 35ක් ඇතුළත වගේ ඉවර කරන්න try කරන්න මේ ඉතුරු ටිකට ඔයාලා කැමති විදිහට ඒකට ඇලොකේට් වෙන විදිහට ටයිම් එකෙන් කළා කරන්න මොකද අන්තිම 10 සාමාන්‍යයෙන් තීරණ ඒ කියන්නේ අමාරු ප්‍රශ්න 10ක් තමයි තියෙන්නේ හරිද අපි ගත්තොත් එimhe හොඳට හිතන්න ඕනේ ප්‍රශ්න 10ක් තමයි තියෙන්නේ තේරුණාද ඔයාලා හිතලා වෙලාව අරගෙන කරන්න ප්‍රශ්න 10 තමයි අන්තිම ප්‍රශ්න 10 මේ මුල් ටික මේ ටයිම් වල ඇතුළත කරන්න try කරන්න මම කියන්නේ ඔයාලා ෆස්ට් එකයි කට්ටිය වෙන්න පුළුවන් කොහමද දැන් නම් මම හිතන්නේ ටයිම් එක නැති වෙයි ඔයා මේ වීඩියෝ බලනවා නම් එතකොට මේ මම කියන්නේ පස්සයි ඊළඟ අවුරුද්දේ ලියන කට්ටිය 27 ඒ ලෙවල් ලියන්න ඉන්න කට්ටිය නම් ඔයගොල්ලෝ මේ ටයිම් ටාගට් එක ඇතුළත හදාගන්න try කරන්න පුළුවන් තරම් විනාඩි පළවෙනි MCQ 20 විනාඩි පළවෙනි විනාඩි 25 ඊට පස්සේ ඊළඟ MCQ 20 ඊට පස්සේ විනාඩි 35 ඔහොම මේකේ ඊට පස්සේ ඒ විදිහට ටයිම් ටාගට් එක ඇලොකේට් කරන් යන්න ඒතර ඔයාලට පුළුවන් හිතා ගන්න බැරි තරම් ස්පීඩ් එකක් ගන්න දැන් පේනවනේ මෙතනම කෙලින්ම මෙතනම පැයක් ඇතුළත මේ MCQ 40ක් ඉවරයි තේරෙනවද ස්පීඩ් එක මේ ඉතුරු 10ට යන්නේ තව පැයක් වගේ ඒ කියන්නේ වට ආසන්න වශයෙන් ගත්තොත් එහෙම වට පැයකමාරක් වගේ ඇතුළත පේපර් සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න පුළුවන්. තේරුණාද? ඇත්තටම ඉන්නවා ළමයි එහෙම පැයකමාරකින් විතර පේපර් ඉවර කරලා උඩ බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ආයි පේපර් රීචෙක් කරනවා. ඒ වුණාට මේ පැයකමාරකින් විතර පේපර් ඉවර කර කට්ටිය ඉන්නවා. ඇත්තටම මේ පැයකමාරකින් පේපර් ඉවර කරන ළමයි ඉන්නවා. මේ ඒකින්ද ඔයාලා පුළුවන් තරම් මේ ටයිම් ටාගට් හදාගෙන යන්න. ඒවට මහන්සි වෙන්න. ඒක තමයි මේ ඔයාලට පේපරේ ජයග්‍රහණය කරන්න තියෙන තැන්. හරිද? එතකොට මේ ඊළඟට කියන්න ඕන දේ තමයි මේ මොනවද මේ අවුරුදු දේවල් කරන්න ඉන්න එක්කෙනා නම් කිසිම වෙලාවක ගෙසින් බලන්න යන්න එපා. ගෙසින් බලන ඒවා ඒ වගේ මෝඩ අතල් දෙන්න ඒ වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා. ගෙසින් කියන ඒවා අමු ගොන්ඩු ඒවට අහු වෙන්න එපා. හදිසියෙ ඔයා හිතන ගෙසින් ඔයා බලලා ගිහලා ගෙස් කරපු එක ආගෙන නැත්නම් මොකද වෙන්නේ? ඒතර ඔයාට ඉතුරු පේපර්ස් ටිකටත් කියලා වෙනවා. හරි. ඒකින්ද ඔයාට කලින් ගෙසින් ටික හරියන්නේ නැහැ. ඒ නිසා පේපර් එක හොඳට ලියා ගන්න බැරි වුණා කියලා හිතනවා. පේපර් හොඳට ලියා ගන්න බැරි වුණා කියලා හිතනොත් එහෙනම් මොකද වෙන්නේ? ආගේ ඉතුරු ඉස්සරහට ලියන පේපර්ස් ටිකත් අර පේපරේ හින්දා අවුල් වෙනවා. ඊට පස්සේ MCQ බලන්න යන්න එපා. MCQ කීයක් හරිද දන්නේ නැහැ. මට 40 50න් 50 හරිද දන්නේ නැහැ. එහෙමද කියලා ඒ වගේ මේ මොඩ වැඩ කරන්න යන්න එපා. කියලා MCQ 50න් 50 හරියන්නේ විදිහක් නැහැ නේ. එහෙනම් පේපරේ බලන්න එපා. හරිද? එකක් හරි අඩු වුණොත් ඒත් විතර අවුලක්. හරිද? එහෙනම් බලන්න යන්න එපා. එතකොට MCQ බලන්න යන්න එපා. ඊට පස්සේ අන්තිම මොහොතේ මේ මොනවද ගණන් හදනවා වගේ කියන්නේ ඔයාලට අන්තිම මොහොතේ ගණන් හදන ටයිම් එකක් නැහැ. ඔය නම් වෝම් අප් එක විදිහට කියන්නේ ඔයාලට දවස් දෙකක් විතර ඩිලේ එකක් එනවනේ. ෆිසික්ස් එසේ MCQ කරලා දවස් දෙකක් විතර ඩිලේ එකක් එනවා. සෝරි බයෝ එසේ එක ලියලා ඉවරලා ඔයාලට දවස් දෙකක් විතර ඩිලේ එකක් එනවා. ඔය ඩිලේ එකේ මේ මොනවද ගණන් හදන්න යන්න එපා. එක දිගට MCQ වල පුළුවන් නම් තියරි බලන්න. තියරි බලලා තියරි ටික බලලා තියරි වල තියෙන මේ මොනවද සමීකරණය මේව මතක් කරගන්න. ඒ තියෙන තියරි පාර්ට් නිර්වචන ඒවා මතක් කරගන්න. ඒ නිර්වචන වලින් කොහොමද සමීකරණ ඉදිරි කියලා මතක් කරගන්න. ඒව තමයි කරන්න ඕනේ. හරිද? එහෙම කරන්න. ඊට පස්සේ මොනවද එසේ එක කාලෙදී එසේ දැන් MCQ ඉවරනවා කියලා හිතනවා. MCQ ඉවරනට පස්සේ මොකද කරන්නේ? එසේ එකට දවස් දෙකක් තියද්දිවා මොකද කරන්නේ? වා බලන්න ඕනේ තනිකරම ස්ට්‍රක්චර් දිසේ පමණයි. තේරෙනවද? ඕනෙම නම් එසේ එකේ පොඩ්ඩක් තියරි ඒ කියන්නේ එසේ කරන්න යන්න එපා. එසේ කරන්න යන්න එපා පොඩ්ඩක්වත්. වා එසේ එක කරන්න යන එක නවත්තලා ඔයා මේ වෙනුවට කරන්න ඕනේ මොකද්ද? ඔයා කරන්න ඕනේ තනිකරම ස්ට්‍රක්චර් දිසි බලන එක තමයි කරන්න ඕනේ. හරි. තනිකරම ස්ට්‍රක්චර් දිසි බලන්න. එසේ වල මේ ප්‍රශ්න කර ඒ වගේ වෙලාව නාස්ති කරන්න එපා. ඔයාලට අවුරුදු දෙකමාර දුන්නේ මේ ප්‍රශ්න කරන්න තමයි. අවුරුදු දෙකමාරක් තිස්සේ කරන්න තිබිච්ච එක මේ මොහොතේ කරන්න බෑනේ ඔයාලට. එහෙනම් ඒක කරන්න යන්න එපා. හරිද?
තෝට මේවා මොකද කරන්නවා එසේ වලට අදාලා තීරටික පොඩ්ඩක් බලන්න වගේ තියෙන තීරි නොට්ටක බලාගෙන යන්න ඉට පස්සේ ඊට අමතර මේ මොනවාද ප්‍රක්ටිකල්ටික විතරක් බලන්න හරි මේ තියෙන ප්‍රක්ටිකල් තිස්සටේ ඔක්කොම ප්‍රක්ටිල්ටි බලායන්න ඔක්කොම ප්‍රක්ටිලි මුලින් අන්තිමන බලායන්න ඔක්කොමටික පාඩන් කරන්න ඔය ප්‍රක්ටිකල් වල ලකුණු වෙල්ලා ගෙදරින් අරගෙන ලකුණු නිකම් පාඩන් කරන්න ගිල්ල ලියන ලකුණු හරිද හැමෝම ඉගෙන හැමෝම ගන්න ට්‍රයි කරනවා ඒවට පාඩන් කරන්න එන්න ඇති හින්දා උන්ට ලියාගන්න වැරෙන හරි කියලා වෙනවා ඉතින් හරිද එහෙනම් මේ ප්‍රැක්ටිකල් ලකුණුට හොඳට මහන්සි වෙන්න ඒ ලකුණු වල නිකම්ම ගන්න පුළුවන් ඒවා ඒවට මහන්සිලා ලකුණු ටික ස්කෝර් කරගන්න හරිද ඒක තමයි කියන්න තියෙන්නේ එහෙනම් මහන්සිලා වැඩ කරන් යන්න එහෙනම් ඉස්සරහට හම්බෙමු